Hey, you think you're gonna add that වෙල්කම් කියලා පිළිගන්නවාදත් මගේ අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ගෙනාවේ ස්පයිඩර්මෑන් මයිල්ස් මොරාල්ස් කියන PC ගේම් එකේ මොබයිල් වර්ෂන් එක. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්නේදී මම අන්තිමටම දානවා. ඒ නිසා වීඩියෝ ඉවරන තෙක් රැඳී සිටින්න. ඉතින් ගේම් එක ඕපන් කරාම මෙන්න මෙහෙම තමයි පේන්නේ. ඉතින් ගේම් එක ලොබි එක මෙන්න මේක තමා. ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත් මේ ගේම් එක ඩෙමෝ වර්ෂන් එකක්. මොකද මේ ගේම් එක මේ සම්පූර්ණ මොබයිල් වර්ෂන් එක තාම රිලීස් කරලා නැහැ. ඉතින් මෙහෙම ටැප් ටු ස්ටාර්ට් දුන්නට පස්සේ ඔයාලට මෙහෙම වැටෙනවා. ඉතින් ඔයාලට මේ ගේම් එක සමහර ඩිවයිස් වලට ලැග් වෙනවා නම් සෙටින් අයිකන් එක ක්ලික් කරලා ග්‍රැෆික් අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි ගේම් එකේ තත්ත්වය කොහොමද කියලා මැච් එක ප්ලේ කරලා බලමු. ප්ලේ ගේම් දුන්නට පස්සේ ඔයාලට මෙහෙම ඕල්රෙඩි ඩන් කියලා වැටෙනවා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ගේම් එක ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ගේම් එක ලෝඩ් වුණා. ඉතින් බැලු බැලමට අපිට ක්ලියර් කන්ට්‍රෝල් මේ සෙටින් ටිකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේ ග්‍රැෆික් තත්ත්වෙත් හොඳ මට්ටමක තියෙනවා. එහෙනම් අපි ගහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේ ගේම් එකේ මේ වගේ මෙහෙම දැල් දාගෙන යන එක නිකන් ඇත්තටම PC ගේම් එක ගහනවා වගේ පට්ටම කොල්ලි ගේම් එක නා. ඉතින් මේක වෙනමම ආතල්ලයක් මේ වගේ දැල් දාගෙන එහෙම නගර වටේ යන එකම. ඉතින් guys මේ මම මෙහෙම මේ දැල් දාගෙන යද්දි පොඩි මේ ස්පයිඩර් කෙනෙක්ගේ මාක් එකක් දැක්ක මම පොඩ්ඩක් ඒකට ගිහින් බලන්නම් මොකද්ද තියෙන්නේ කියලා. මං හිතන්නේ මේක පොඩි ට්‍රේනින් එකක් මේක මොකද මේකේ මේ එනිමීස්ලා නෙමෙයි පොඩි ඩමි වගේ කට්ටියක් තමයි ඉන්නේ. Wait a minute! Who are you? ඉතින් guys ඔයාලට පේනවා අතන ලොකු බිල්ඩින් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් try එකක් දෙමු මේ බිල්ඩින් උඩ නගින්න. ඉතින් ඔයාලටම පේනවා මේකේ quality එක කොහොමද කියලා මේ. තනිකරම PC game එක වගේම තමයි. ඉතින් ඔන්න මං උඩටම ආවා. එහෙනම් guys මම දැන් ඔයාලට කියන්නම් මේ කොහොමද මෙයාලගේ ස්කින් මාරු කරන්න කියලා. මේකේ ස්කින් නම් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ මැප් එක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ස්කින් ටික පේනවා. මේකේ ස්කින් නම් ගොඩක් තියෙනවා. මේකේ ඔක්කොම මේ PC එකේ තියෙන ස්කින්ම තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් ස්කින් ටික බලාගෙන මොනවා වගේ තියෙන්නේ කියලා. ඉතින් guys මට මේකට තමයි හිත ගියේ මොකද මේක S2 ඇනිමේෂන් එකක් යන නිසා අපි ඒක දාගෙන ගහමු.
ඔයාලටම පේනවා මේ කිට් එකේ අමුතුම ගැම්මක් තියෙනවා කියලා. ඉතින් guys මට පොඩ්ඩක් අමතකුණා මේ බිල්ඩින් එකේ ඔයාලා දන්නම ලාංඡනයක් තිබ්බා. අපි බලමු මොකක්ද ඒ කියලා. ඉතින් guys ඔහොම තමයි අද ගේම් ප්ලේ එක ඉවර වෙන්නේ. අන්තිමට මම දානවා මේක ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරන්න.